ඔයගොල්ලන්ට අපේ කම්පැනි එකේ තියෙන වාහනවල ප්‍රයිස් තමයි ඔයගොල්ලන්ට පෙන්වන්න හදන්නේ. Audi එකේ ඉඳලා සම්පූර්ණයෙන්ම Audi BMW ඒ වගේම Porsche ඔය වගේ වාහන තමයි තියෙන්නේ. ඒත් පට්ටලාභයි ලංකාව ප්‍රයිස් එකට කන්වර්ට් කරලා බලද්දි සාමාන්‍යයෙන් ලංකාවේ මෙන්න මේ ප්‍රයිස් එකට ගන්න බෑ. හරිද? දැන් මම ඉන්නේ Audi එකේ. හරිද? ඔයගොල්ලන්ට පෙන්වන්නම් ප්‍රයිස් එක කොහොමද කියන එක. හරිද? ප්‍රයිස් එක කොහොමද කියලා ඔයගොල්ලන්ට පෙන්වන්නම්. ඔයගොල්ලන්ටම හිතා ගන්න පුළුවන් කොච්චර චීප්ද. යූස්ඩ් කාර් තමයි. හැබැයි යූස් කියලා අවුරුදු 2ක් පරණ වාහන තමයි. අවුරුදු 2ක් 3ක්. අන්තිම තියාගෙන ඉන්න අපේ කම්පැනි එකේ අවුරුදු 5ක් අවුරුදු 4ක් පරණ වාහන තමයි තියාගෙන ඉන්නේ. ඊට පස්සේ දැන් මේ අවුරුද්ද ඉඳලා ඔක්කොම අලුත් වෙනවා. මේ වාහන ටික ඔක්කොම ආයි මේ කරලා අලුත් වෙනවා. වාහන ටික ඔක්කොම අලුත් වෙනවා. ඉතින් අද වීඩියෝ එකේදී ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙන්නේ වාහන ටිකේ ප්‍රයිස් එක. Audi A8L එක තියෙනවා, A3 එක තියෙනවා, A5 එක තියෙනවා. ඊට පස්සේ Q8 එක තියෙනවා, Q7 එක තියෙනවා. Audi තමයි වැඩිපුර තියෙන්නේ. ඊට පස්සේ Benz එකක් තියෙනවා. C200 Benz එකක් තියෙනවා. මෙතනදී ආයි Volkswagen එකේ ගොඩක් තියෙනවා. ඒ ඔක්කොම පෙන්වන්නම්. එහෙමම ප්‍රයිස් එක බලාගෙන යන්න. මම ප්‍රයිස් එක පෙන්වන්නම්. 83න් වැඩි කරන්න. එතකොට ඔයගලන්ට ලංකාවේ ප්‍රයිස් එක බලා ගන්න පුළුවන්. කොහොමත් ඉතින් ඉම්පෝර්ට් කරනවා නම් ටැක්ස් එහෙම තියෙනවා. මම ඔයගලන්ට නිකන් කියන්නේ මේ සාමාන්‍යයෙන් ප්‍රයිස් එක පොඩ්ඩක් කන්වර්ට් කරලා බලන්න කීයද. කොහොම බැලුවොත් පට්ට චීප් වාහන මෙහි. හොඳේ. වාහන ඔක්කොම පට්ටම චීප්. වාහන තියෙන ඕන තරම් වාහන තියෙනවා වට්ටම චීප්. ඒ කියන්නේ මෙහි සල්ලි වලින් 5000ට උනොත් වාහන ගන්න පුළුවන්. 2018 මොඩල් එකක් 2018 මොඩල් එකක් ඇවිල්ලා 5000ට උනොත් ගන්න පුළුවන් මෙහි. හොඳේ. ඉතින් ඒක තමයි ඉතින් පට්ට චීප් වාහන ඔක්කොම පට්ට චීප්. ඉතින් මම පෙන්නන්නම්. දැන් ඉන්නෙත් මම Audi එකක් ඇතුලේ තමයි ඉන්නේ. හරිද? පට්ට චීප්. හොඳේ. ඉතින් මේ ඔක්කොම තියෙන්නේ අපේ යාට් එකේ තමයි තියෙන වාහන ඔක්කොම. මෙන්න මේ ඔක්කොම වාහන ඔක්කොම අපේ යාට් එකේ තියෙනවා. වාහන සම්පූර්ණ වාහන තියෙනවා. Audi Q8 එකේ ඉඳලා Land Cruiser එකේ ඉඳලා සම්පූර්ණයෙන්ම තියෙනවා. හොඳේ. ඔක්කොම පෙන්නන්නම්. මේක බලන්න Audi A8L එකක්. හොඳේ. අවුරුද්ද බලන්න 2023. ඒක තමයි කිව්ව අවුරුදු 3ක් 2ක් තමයි පරණ වෙන්නේ. වොරන්ටි එක නැහැ. කිලෝමීටර් මෙච්චර ගණන් දුර තියෙනවා. හරිද? ඉතින් මෙන්න මේ ඔප්ෂන් ටිකක් තියෙනවා. 1,95,000කට ඔෆර් එක දාලා තියෙන්නේ. මෙන්න මේ ප්‍රයිස් එකකින් ඩිස්කවුන්ට් එක දීලා මෙන්න මේ ප්‍රයිස් එකට දැනට ඇවිල්ලා තියෙන්නේ මේ අවුරුද්දේ. හොඳේ. මේ අවුරුද්දේ සාමාන්‍යයෙන් තවත් ඩිස්කවුන්ට් එක දෙවි. මේක ගියේ නැත්නම් තවත් ඩිස්කවුන්ට් එක දෙවි. හොඳේ. හැබැයි වොරන්ටි එක නැහැ. යූස්ඩ් කාර් තමයි. තුලේ පෙන්නන්නම් ඕගොල්ලන්ට. මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. සුපිරි කන්ඩිෂන් එකේ තියෙනවා හැබැයි. හරිද? වාහන ඔක්කොම සුපිරි කන්ඩිෂන් එකේ තියෙනවා. එතන ඉඳලා ඕගොල්ලන්ට ඩ්‍රයිවර් සයිඩ් එකේ පෙන්නන්නම් මම. ඉතින් මෙන්න මේ විදිහට තියෙනවා වාහන කන්ඩිෂන් එක. හරිද? ෆුල් ඔටෝ ඔප්ෂන් තමයි තියෙන්නේ. මේ විදිහට තියෙනවා. කන්ඩිෂන් එක නම් සුපිරියටම තියෙනවා ඉතින්. ආයි තියෙනවා A8L එකක් තමයි 2023 එක. කිලෝමීටර් අඩුවෙන් දුවලා තියෙන්නේ. 76ක් විතර දුවලා තියෙන්නේ. ඒකත් වොරන්ටි නෑ. වයිට් කලර් එකක්. මෙන්න මේ විදිහට ඔප්ෂන් තියෙන එකක්. මම පෙන්නන්නම් කොහොමද කියලා ඇතුලේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඇතුලේ තියෙන්නේ. බලන්න කොහොමද කියලා. හරිද? මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ ඇතුලේ. හරිද? ආයි මේ ගණන් ලංකාවේ සාමාන්‍යයෙන් මෙන්න මේ වගේ වාහනයක් ගන්න පුළුවන්ද? හරිද? අඩුවටත් තියෙනවා අපේ වැඩිපුරම තියෙන Audi. ඔයගොල්ලන්ට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඔක්කොම තියෙන්නේ Audi. ඉතින් එතන තියෙනවා ඒ Q8 එක තියෙනවා එතන. එහා පැත්තේ තියෙනවා Q8 එක. ඊට පස්සේ Porsche අලුතින් ආව Porsche දෙකක් ආවා අලුතින්. මේක තමයි පිටිපස්ස සීට් එක. TV එක තියෙනවා. ඒ වගේම sunroof එකක් තියෙනවා, moon roof එකක් තියෙනවා. සයිඩ් දෙකේම තියෙනවා. හරිද? sunroof එක, moon roof එක දෙකම තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ සුපිරියට ආයි. මේ විදිහට leg space එක තියෙනවා.
පට්ට චීප් මෙහි වාහන ඇවිල්ලා පට්ටම චීප්. රේන්ජ් රෝවර් එකක් ගන්න පුළුවන් සාමාන්‍යයෙන් 40කට විතර. පරණ එකක් 2018 16 වගේ 40000කට විතර ගන්න පුළුවන් UAE වල. මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ ඉන්ටීරියර් එක. ඉතින් ලෙදර් ඔක්කොම සුපිරියටම තියෙනවා. ඉතින් මේ විදිහට බලා ගන්න පුළුවන් සන්රූෆ් එක තියෙනවා. මූන් රූෆ් එකක් තියෙනවා. මෙන්න මේ විදිහට පිටිපස්සේ. හරිද? මේ වගේ තමයි හැම කාර් එකම තියෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට පෙන්වන්නම් අඩු බජට් එකේ තියෙන වාහනයක් පෙන්වන්නම්. බෙන්ස් එකකුත් තියෙනවා. එතන බෙන්ස් එක. ඒකත් පෙන්වන්නම් මම. මේක ප්‍රයිස් එක 1,85,000යි. හරිද? බෙන්ස් 200 එක 2024. මේ විදිහට තමයි ඉන්ටීරියර් එක තියෙන්නේ. ඒකේ අතුර ඇතුළේ තියෙන්නේ. ඕලන්ට පෙන්වන්නම් එහා පැත්තෙන් ඇවිල්ලා. මේ විදිහට තමයි තියෙන්නේ. හරිද? ඉතින් සුපිරියටම තියෙනවා මේකෙත් සන්රූෆ් එක තියෙනවා. හරිද? සුපිරියටම වණ්ඩිය තියෙනවා. මේකත් අඩුයි. සාමාන්‍ය මම නම් හිතන්නේ මෙන්න මේ වගේ ප්‍රයිස් එකට ලංකාවේ ගන්න පුළුවන්ද කියන එක නම් මට නම් දන්නේ නැහැ. හරිද? ඉතින් තව වාහන අඩු ප්‍රයිස් එකට තමයි මේ පෙන්වන්නම්. සුපිරි වාහන ටිකක් තියෙනවා. BM එක ඇවිල්ලා 2026 එක අලුත් එකක් 3,09,000ක් වෙන්නේ. හරිද? 3,09,000කට මෙන්න මේ වගේ එකක්. මෙන්න මේ වගේ එකක්. සුපිරිනේ. ඉතින් කාඩ් එක ඇතුළෙම තියෙනවා මේ කාඩ් එක. කාඩ් එකකුත් තියෙනවා යතුරක් තියෙනවා මේකට. හරිද? ඉතින් සුපිරි වණ්ඩි තියෙන ඕන තරම් මෙතන. හරිද? මේ විදිහට තමයි ඇතුලේ තියෙන්නේ. මේකෙත් උඩ බලන්න සන්රූෆ් එක තියෙනවා. මේ විදිහට තමයි ඉන්ටීරියර් එක තියෙන්නේ. ඒක නම් ගෙම්මක්. හොඳ සුපිරි. ඉතින් සීට් එක ඉස්සරහට වෙලා තියෙන්නේ. මේ විදිහට පස්සට කරන්න. පෙන්නන්නම් ඕගොල්ලන්ට. ඔටෝ තමයි තියෙන්නේ ඔක්කොම. මෙන්න මේ විදිහට බලන්න. සම්පූර්ණයෙන්ම ඔටෝ ඔප්ෂන් එක තමයි තියෙන්නේ. මේ විදිහට බලා ගන්න පුළුවන්. ෆුල් ඔප්ෂන් එක මේ ගානට ගන්න පුළුවන්ද කියන එක කමෙන්ට් එකක් දාගෙන යන්න. මෙන්න මෙතනදී ඔයගොල්ලන්ට පෙන්වන්නම් MG එකක් තියෙනවා 2023 1,20,300 ගානක් කිලෝමීටරේ දුවලා තියෙනවා. හරිද? වොරන්ටි එකකුත් තියෙනවා 49,000යි. හරිද? MG එක SUV එකක් වගේ මිනි SUV එකක් වගේ වාහනේ සුපිරි කන්ඩිෂන් එකේ තියෙනවා. ෆුල් ඔප්ෂන්. හරිද? ෆුල් ඔප්ෂන් වාහනයක් පෙන්වන්නම් මම ඔයගොල්ලන්ට. මෙන්න මේ විදිහට තමයි වාහනේ තියෙන්නේ. හරිද? ඉතින් මෙන්න මේ විදිහට තමයි ඔය වාහනේ තියෙන්නේ. තව මෙන්න මෙතනදී චයිනීස් සෙට් එකක් තියෙනවා. චයිනීස් වාහන ටිකක්. ඒකත් පෙන්වන්නම් ඔයාට 35,000කට තියෙනවා. ඒක 83න් වැඩි කරලා බලන්න කීයද කියලා. 2023 71ක් විතර තමයි කිලෝමීටරය දුර තියෙන්නේ. වොරන්ටි එකකුත් තියෙනවා. මේක අද එක්කෙනෙක් ඇවිල්ලා බල්ලත් ගියා. හරිද? මේක අද එක්කෙනෙක් ඇවිල්ලා බල්ලා ගියා. මෙන්න මේ වාහනේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඔය වාහනේ තියෙන්නේ. ඊට පස්සේ තියෙනවා මෙන්න මේ වාහනේ. මේක ඇවිල්ලා 24,000යි. හරිද? මේක ඇවිල්ලා ඔටෝ ඔක්කොම ඔටෝ ගියර් තමයි. හරිද? වොරන්ටි එක නෑ. 2024 මොඩල් එකක්. හොඳේ. හැබැයි මේ ඔක්කොම චයිනීස්. හරිද? චයිනීස් කම්පැනි. මේක 24,000යි. 24,000ක් කියන්නේ කීයද? ලක්ෂ 20ක්වත් නෑ. හරිද? ලක්ෂ 20ක්වත් නෑ. ලක්ෂ 18 16 වගේ. හරිද? ඒකට ලංකාවේ මෙන්න මේ වගේ වාහනයක් ගන්න පුළුවන්ද? මේ වගේ ඉතින් අඩුවටත් තියෙනවා වාහන. හරිද? මේ වගේ අඩුවටත් වාහන තියෙනවා. ඊට පස්සේ MG එකක් තියෙනවා. ඊට පස්සේ මේකත් තව චයිනීස් කම්පැනි එකක්.
මෙන්න මේක තමයි නම 49000කට තියෙන්නේ. 49000කට 2023 25000ක් තමයි කිලෝමීටරේ දුර තියෙන්නේ. මේක ඇවිල්ලා Nissan Kicks එක. මේක ඉතින් ලංකාවට කට්ටිය දන්න වෙති මෙන්න මේ වාහන Nissan Kicks එක. හරිද? ඉතින් Nissan petrol එකක් තියෙනවා. මේක තමයි ටර්මන් එක. මෙන්න මේකෙත් ඕගොල්ලන්ට පෙන්වන්නම් 99000කට එකක් තියෙනවා ඔන්න උතන. 99000කට. හරිද? පට්ටම ලාභයි. මේක ඇවිල්ලා SUV එකක්. 2024 මොඩල් එක 16000 ගණක් තමයි දුවලා තියෙන්නේ. වොරන්ටි එකක් තියෙනවා 1,59,000යි. එතරම් තියෙනවා Nissan petrol එක. මේක තමයි Volkswagen එක. මෙන්න මේක තමයි 99000කට තියෙන්නේ. 2023 කිලෝමීටර් 1,00,000 ගණක් දුවලා තියෙනවා. වොරන්ටි එක නෑ. ෆුල් ඔප්ෂන් 1,19,000කට තිබ්බ එක තමයි දැන් 99ට දෙන්නේ. හරිද? මෙන්න මේකේ ඉන්ටීරියර් එක මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ආයි සුපිරියර් තියෙන ඔක්කොම ලෙදර් සීට් තමයි. මේකේ ඔය සීට් එක හීට් වෙන මේකක් තියෙනවනේ ඔප්ෂන් එක තියෙනවා. හරිද? මෙන්න මේ විදිහට ඔප්ෂන් එක ඔටෝ ඔප්ෂන් එක ෆුල් ඔප්ෂන් එක තමයි වාහනේ තියෙන්නේ. මේක ඇවිල්ලා 7 සීටර් එකක්. මෙන්න මේ විදිහට 99ක් කියන්නේ ලංකාව සල්ලි වලින් කීයද කියලා බලමුද අපි. ලංකාව සල්ලි වලින් 99 කියන්නේ 99000ක් අපි 83න් වැඩි කරලා බලමු. දැන් යනවා කොහොමත් 84ක් විතර යනවා. 83න් අපි වැඩි කරලා බලමු. හරිද? 83න් වැඩි කරොත් 182යි. 182කට මෙන්න මේ වගේ SUV එකක් ගන්න පුළුවන්ද? Volkswagen සුපිරි 7 සීටර් වාහනයක්. හොඳේ 7 සීටර් සුපිරි වාහනයක්. ඒ වගේම sunroof එකක් තියෙනවා. sunroof එකකුත් තියෙනවා. හරිද? මෙන්න මේ විදිහට sunroof එකකුත් තියෙනවා. මෙන්න මෙතනදී බලා ගන්න පුළුවන් ඔයගලන්ට sunroof එකකුත් තියෙනවා. ඉතින් මේකත් ඔය වගේම තමයි. මේකත් 99කට දීලා තියෙන්නේ 2023 මේක. ඉතින් මේකෙත් ඔය වගේ ඔප්ෂන් තමයි තියෙන්නේ. 7 සීටර් සම්පූර්ණ ඔප්ෂන් එක දීලා තියෙනවා. හරිද? ඉතින් අවුරුද්ද දුබායි වල ඇවිල්ලා අවුරුද්ද පරණ වෙන්න වාහන සම්පූර්ණයෙන්ම චීප් වෙනවා. හරිද? චීප් ප්‍රයිස් වලට තමයි දෙන්නේ. සාමාන්‍යයෙන් හොඳ වාහනයක් අපි ලංකාවේ වෙගනර් එකක් යූස් කරනවා නම් මෙහි Audi A3 එකක් යූස් කරන්න පුළුවන්. මම හිතන විදිහට. මේ ප්‍රයිස් එකත් එතනින් දාලා තියෙන Audi A3 එකේ. හරිද? ඉතින් වාහන ගොඩක් තියෙනවා පෙන්වන්න ඕන නම් මුළු යාට් එකම පෙන්වන්න වෙනවා. හරිද? ඉතින් ඔය වගේ ප්‍රයිස් එකට දැන් 83කට දැන් ගන්න පුළුවන් වෙගනර් එකක් ගන්න පුළුවන්. මේ වගේ 7 සීටර් SUV එකක් 2023 මොඩල් එක මේක. හරිද? ඉතින් දැන් එන අලුතින් එන වෙගනර් එකත් 2023 මොඩල් එක ඇවිල්ලා 199කට යනවා. සාමාන්‍යයෙන් 99 ඔය වගේ ගානටත් ගියා. හරිද? දැන් තමයි පොඩ්ඩක් අඩු වෙලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට වාහන ගොඩක් තියෙනවා. ඔයගලන්ට බලන්න. මේ ඔක්කොම අපේ යාර්ඩ් තමයි. අපේ වාහන තමයි තියෙන්නේ සම්පූර්ණයෙන්ම. හරිද? ඉතින් එතන කට්ටිය හොදනවා. ඉතින් ඔය විදිහට තමයි තියෙන්නේ. හරිද? වාහන ටික සම්පූර්ණයෙන්ම මෙන්න මේ වගේ හොඳ කන්ඩිෂන් එකේ තියෙන වාහන තමයි අපේ කම්පැනි එකේ තියෙන්නේ. මිල අඩුවටත් එනවා. ඒ වගේම සුපිරි ලක්ෂරි වාහනත් එනවා. අලුතින් එන වාහන මේගොල්ලන් විකුණන්නේ නැහැ. මේගොල්ලන් මේ වාහන ඔක්කොම අලුත් වාහනයක්. 2000 දැන් ඕගොල්ලන්ට එතනදී BM එක පෙන්නුවා 2026 BM එකක්. හරිද? මැනුෆැක්චරින් නෙවෙයි රෙජිස්ටර් එක 2026 BM එකක්. ඔය වගේ වාහන මේගොල්ලන් කරන්නේ ලීස් එකට තමයි දෙන්නේ. විකුණන්නේ නැහැ. හරිද? ලීස් එකට දීලා අවුරුදු 2ක්ද 3ක්ද ඔය වගේ ලීස් එකට දීලා ඉතින් කස්ටමර්ට කැමති නම් ලීස් එක ඉවරුණෙන් පස්සේ අවුරුදු 2ක් ඉවරුණෙන් පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් මුළු මුදල එහෙම නැත්නම් බල්ක් ඇමවුන්ට් එකක් ඒගොල්ලන් කියනවා. ඔය ඇමවුන්ට් එක ගෙවලා ඔයගොල්ලන්ට මෙන්න මේ වාහනේ ඔයගොල්ලන්ගේ කරගන්න පුළුවන්. ඉතින් ගොඩක් කට්ටිය එහෙම කැමති නැහැ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් සම්පූර්ණ වාහනේ වටිනාකම ඒගොල්ලන් අවුරුදු 3න් ගෙවලා තමයි තියෙන්නේ. හරිද? ඊට පස්සේ ආයි බල්ක් ඇමවුන්ට් එකක් ඒගොල්ලන් අතර දීලා ඒගොල්ලන් වාහනේ ගන්න කැමැත්තක් නැහැ.
ඉතින් ගොඩක් කට්ටිය ওই විදිහට ගන්න සාමාන්‍යයෙන් මේ අවුරුදු දෙකක් තුනක් මෙහි ඉඳලා යන්න එන කට්ටිය තමයි ওই විදිහට ලීස් එකේ වාහනයක් ගන්න අලුත් වාහනයක්. හරිද? ඉතින් ඒක ආපහු එන්නේ කම්පැනි එකට. කම්පැනි එකට ආවෙන් පස්සේ ආපහු ඒගොල්ලන් ඇවිල්ලා රීසෙල් කරනවා. ඒක පොඩ්ඩක් සාමාන්‍යයෙන් මෙන්න මේ විදිහට ඩිස්කවුන්ට් දීලා ඒ විදිහට ඒගොල්ලන් සෙල් කරනවා. ඕක තමයි වෙන්නේ. ඒක තමයි මෙච්චර මිල අඩු වෙන්න හේතුව ඒක තමයි. දැන් මේකත් මේ වාහනේත් 99000කට තියෙන එකත් ගොඩක් කට්ටිය අරන් ගිහිල්ලා ලීස් එකේ අරන් ගිහිල්ලා ඊට පස්සේ ගෙනත් දීපු එක තමයි මෙන්න මේ වගේ ප්‍රයිස් වලට දෙන්නේ. හරිද? ඕක තමයි කතන්දරේ දුබායි වල මෙච්චර අඩුවට වාහන ගන්න පුළුවන් ටැක්ස් එකක් නෑ. ඒක නිසා තමයි වෙන්නේ නැති මම හිතන විදිහට ටැක්ස් එක. හරිද? ටැක්ස් එක වාහනයට ඒ වගේම ඔයගොල්ලන් අපාර්ට්මන්ට් එකක් එහෙම ගන්නව නම් ඔය පැත්තෙන් බලද්දි සාමාන්‍යයෙන් දුබායි එකේ සල්ලි තියෙන කට්ටියට මෙහි ජීවත් වෙන්න පුළුවන් සුපිරියට. හරිද? ඉතින් ඔයගොල්ලන්ට තවත් වාහන වීඩියෝස් ඕන නම් තනි තනියෙන් වාහන රිවිව් එකක් කරන්න ඕන නම් අනිවාර්යයෙන්ම පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාලා යන්න. ඒ වගේම ලංකාවේ මෙන්න මේ මිලකට වාහන ගන්න පුළුවන්ද කියන එකත් පොඩ්ඩක් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාලා යන්න. අනිවාර්යයෙන්ම මේක දැන් මේ ප්‍රයිස් එකේ වාහනයක් මම හිතන විදිහට සාමාන්‍යයෙන් කෝටියයි 150ක් විතර වෙනවා. මේ ඔක්සිජන් එක මම 99000කට පෙන්වපු එක. හරිද? ඉතින් ටැක්ස් එක මේක එක්ස්පෝර්ට් කරොත් ලංකාවට එක්ස්පෝර්ට් කරතොත් ඔයගොල්ලන්ට ප්‍රොෆිට් තමයි වෙන්නේ. හරිද? ටැක්ස් ඔක්කොම ගෙවලා ලංකාවට ඔයගොල්ලන් එක්ස්පෝර්ට් කරනවා නම් ඒකත් ඔයගොල්ලන්ට ප්‍රොෆිට් එකක් තමයි වෙන්නේ. එච්චරට අඩුවට තියෙනවා. එයා බෑග් ඔක්කොම ෆුල් සේෆ්ටි වාහන තමයි මෙහි තියෙන්නේ. ඔක්කොම මෙහි වාහනයක් කාටවත්ම බොරු කරලා ඔය වගේ විකුණන්න බෑ. ඒකට හේතුව තමයි මෙහි RTA කියලා එකක් තියෙනවා. ෆුල් ඉන්ෆෙක්ෂන් එක කරනවා. ඒ කියන්නේ රජෙන්ම. හරිද? වාහනයක් ඕගොල්ලන් ගන්නව නම් ඒක ගිහිල්ලා එතනින් ෆුල් ඉන්ෆෙක්ෂන් එකක් කරන්න පුළුවන්. සල්ලි ගෙවන්න ඕනේ. ෆුල් ඉන්ෆෙක්ෂන් එකක් කරලා තමයි කස්ටමර්ගේ අතට දෙන්නේ. රිපෝට් එකත් එක්ක තමයි දෙන්නේ. එතකොට ඒගොල්ලන්ට දන්නවා මොකද්ද ෆෝල්ඩ් එක තියෙන්නේ. කිසිම ෆෝල්ඩ් එකක් නැත්නම් එතනදී පෙන්නනවා. හරිද? එතකොට ෆෝල්ඩ් එකක් තියෙනවා නම් ඒගොල්ලන් කතා කරලා අඩු කරලා වාහනේ තවත් අඩු කරලා චීප් එකට ගන්නවා. හරිද? ඒක තමයි විස්තරය. ඉතින් අපේ පේජ් එක ෆලෝ කරන්න. ඉස්සරහටත් ඔයගලන්ට මෙන්න මේ විදිහට වීඩියෝස් ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් නෙක්ස්ට් වීඩියෝ එකේදී හම්බෙමු.